මෙතන මේ සිද්ධ වෙලා තියෙන්නේ පුතේ අකුසලයේ බලවත්භාවය. ඔබ ඒ අකුසල් වැඩියෙන්ම රැස් කරන්නේ මහා සංඝරත්නයට ඔබලා කරන්නා වූ දුර්වල ක්‍රියාවන් නිසාමයි චේතනාත්මකව. හැමෝම නෙමෙයි හැමෝම නෙමෙයි. ඒ නිසා දරුවෝ වහවහ කුසලයේ ශක්තිමත් කරගන්න. මහා සංඝරත්නේ මොකද මේ ලෝකයේ උත්තම පිරිස මහා සංඝරත්නේ. ඒ නිසා පුතේ මේ පැත්තෙන් පින්කම් 10 ගාණක් කරලා අර පැත්තෙන් මහා සංඝරත්නය පීඩාවටපත් කරනවා නම් අර පින්කම් වලින් ලැබෙන සියලුම පින දුර්වලයි දරුවෝ. මොකද මෙතන අකුසලේ වැඩි. අකුසලේ වැඩි. ඒ නිසා දරුවෝ සංඝ සමාජය මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම සමාජයේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත කියලා දකින්න. අර සාමණේර ස්වාමින් වහන්සේ අනතුරට ලක් කරන්න එපා, බලාපොරොත්තු කඩන්න එපා, පීඩනයන් දෙන්න එපා. අවම වශයෙන් පිරිවෙන යන පුංචි හාමුදුරන්ගෙන් ටිකට් එකක් කඩන්න එපා බස් එකේදී. බස් එකකට නගින්න ගියාම කරුණාකරලා ගිහි පින්වතුන්ලා ඒ ස්වාමින් වහන්සේට මුලින් නගින්න දෙන්න. මොකද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් කෙනෙක්. අනාගාමී ගිහි උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් එතන ඉන්නේ. මේ ස්වාමින් වහන්සේලා ළඟ ඉද්දි කවදාක්වත් පුතේ ඔබලා ආහාරයක් වළඳන්න එපා. ස්වාමින් වහන්සේට අවශ්‍යද නැද්ද කියලා අහන්න නැතුව. ඒවා හරිම දුර්වල ක්‍රියාවල්. ඒවා නිසා බලවත් අකුසල් ඔබලාට සිද්ධ වෙනවා. අපි හොඳින් දන්නවා ඔබලා අපිව ගෙදරකට බඩම්මලා ඒ පින්කම් කරන වෙලාවේ ඔබලා උපරිම ගෞරවය දෙනවා කියලා. නමුත් පුතේ ඒ ගෞරවය ගෙදරින් එළියට බහැපු ස්වාමින් වහන්සේටත් එහෙම තියෙන්න ඕනේ. ඔබලා පන්සලට ආවට පස්සෙත් ඒ ගෞරවය දෙනවා කියලා අපි දන්නවා. නමුත් පුතේ එහෙම නෙමේ. ඒ ගෞරවය චේතනාත්මකව දවසේ පැය 24 පුරාම පුතේ ඔබ තුල තියාගන්න ඕනේ. මොකද වර්තමානයේ ඔබට අත්‍යවශ්‍යම එකම දෙයයි ඒ තමයි කුසලයෙන් පෝෂණය වුණා වූ පිනේ ශක්තිය. කුසල් ධර්මයන්ගෙන් අලෝභ අද්වේෂ අමෝහ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියයි අද දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබලා ද්වේෂය වඩන්න වෛරය වඩන්න පරිගැනීම වඩන්න ක්‍රෝධය වඩන්න නිරේතුරුවම ඔබලාගේ අකුසල් තව ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා මීට වඩා විනාශකාරී හෙටක් තමයි බිහි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. පංච නීවරණ වඩන්න එපා. නිරේතුරුවම මේ වගේ ව්‍යසනයක් තියෙද්දී අපි නිරේතුරුවම අපේ පින කුසලයේ ශක්තිමත් කරගන්න ඕනේ. මොකද ඉදිරි මාසෙදි මම සුමානෙකට එක දවසක් වගේ ධර්මදේශනා දීලා තිබ්බා. ඒ සෑම ධර්මදේශනාවක්ම ඒගොල්ලෝ අවලංගු කළා. නමුත් මම මේ හැමෝටම කිව්වා මහත්තයෝ 10 ගාණක් රැස් කරන්න ඕනේ නැහැ. ඔබ ගමේ 50 දෙනෙක් ධර්මශාලාවට ගේන්න. මම මේ 50 දෙනා වෙනුවෙන් බණ කියනවා කියලා. නමුත් නෝනා ඒගොල්ලෝ ඒකට කැමති? ඒගොල්ලන්ට ඕනේ මොකද්ද අර 10 ගාණක්? එතන මොකද්ද ලෝභ දේශ මොහයක් නෙමේද? එතකොට දරුවෝ එහෙනම් අපි මේ පින්කම කළත් එතනින් ඒක අලෝභ අද්වේෂ අමෝහයක්ද වැඩෙන්නේ? ලෝභ සිතක්. අර මහා පිරිසක් ගේන්න ඕනේ, මහා දෙයක් කරන්න ඕනේ. එතන වැඩිලා තියෙන ලෝභ සිතක්. නමුත් මං අනේ යෝජනා කළා සෙනඟ ගේන්න ඕනේ මේ වෙලාවේ සුදුසු නැහැ. නමුත් පුතේ 100ක් ගේන්න, 50ක් ගේන්න. මං මේ 50 වෙනුවෙන් මම කරන ධර්මදේශනාව කරලා මම වඩිනවා. එතකොට පුතේ ඇයි අපි එහෙම කියන්නේ? මේ මොහොතේ පින අත්‍යවශ්‍යයි. මේ මැරිච්ච අහිංසක මිනිස්සෙන්ට පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ. අර තුවාල වෙලා රෝහල් වල ඉන්න අහිංසකයින්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මහත්තුරුන්ට අපි අනිවාර්යයෙන්ම නෝනා නිදුක් නිරෝගී සුවපත්භාවයේ සිත ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම අපේ පින කුසලයේ ශක්තිමත් කරන්න ඕනේ. නැතුව බය වෙලා හැංගිලා හෙට මොකද්ද වෙන්නේ, දරුවට මොකද්ද වෙන්නේ කියා හිතන එක නෙමෙයි අපි කරන්න ඕනේ. පින කුසලයේ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා සෑම පන්සලකටම 10ක් 15ක් එකතු වෙලා බෝධි පූජා තියන්න ඕනේ. පිරිත් ටිකක් කියන්න ඕනේ. සංඝයාට උපස්ථාන කරන්න ඕනේ. පුතේ පිනෙනුයි මේක ගොඩනගන්න ඕනේ. මේ වගේ ව්‍යාසනයක් වෙනවා කියලා පන්සල් වහලා හරියන්නේ නැහැ. පන්සලට එන මිනිස්සු නවත්තලා හරියන්නේ නැහැ. ඒ නිසා දරුවෝ අවධානය අත්‍යවශ්‍යයි. ආරක්ෂාකාරී බව අත්‍යවශ්‍යයි. සතියසී අත්‍යවශ්‍යයි. නමුත් ඒවා තුල පුතේ පන්සල කියන දේ මේ මොහොතේ පිනේ ශක්තියක් බවට පත් කරගන්න ඕනේ. ජනතාව පන්සලට එකතු වෙන්න ඕනේ. පිනට එකතු වෙන්න ඕනේ. කුසලයට එකතු වෙන්න ඕනේ. මේ මෝහයෙන් නෙමෙයි 100 ගණන් 10 ගණන් රැස් කරගෙන අපරීක්ෂාකාරීව නෙමෙයි. ඒ නිසා පුතේ සෑම කෙනෙක්ම ගෙදර ඉන්න 5 දෙනා හරි හවසට බුද්ධ වන්දනාව කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන් ශක්තිමත් කරන්න. මැරිච්ච අයට පින් දෙන්න, ආරක්ෂක හමුදාවන්ට සෙත් පතන්න. අනාගතේ එවැනි දෙයක් නොවේවා කියලා අදිෂ්ඨානය තමාගේ පින වැඩි කරගන්න. පුතේ එතනයි ප්‍රශ්නෙට විසඳුම. එතනයි ප්‍රශ්නෙට විසඳුම. ඒ ප්‍රශ්නෙට විසඳුම නැතුව දරුවෝ අපි නිරේතුරුවම අකුසලයේ උදෙසාම වැය කරනවා නම්, අකුසලයේ පංච නීවරණ උදෙසාම වැය කරනවා නම් අදට වඩා හෙට දවස බයාගෙන වෙන්න. මෙතන තියෙන පිනේ ප්‍රශ්නයක් වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.
අකුසලයෙන් පෝෂණය වුණා වූ පමයි මේ විනාශය කළා තියෙන්නේ. එතනදී ප්‍රබලම අකුසලයේ තමයි බෞද්ධ ජනතාව සංඝයාට දක්වන්නා වූ නොසලකිල්ල. හැමෝම නෙමෙයි